ඉතින් ගොඩාක් දවසකින් වීඩියෝ එකක් අරන් ආවත් අපිට මේ අවුරුද්ද නම් ගොඩාක් සුබයි. ඒ කියන්නේ අපේ හස්බන්ඩ් ගොඩාක් කාලෙකින් තමයි අපිත් එක්ක මේ අවුරුද්ද සමරන්නේ. ඒක නිසා අපි හරියම සතුටින් මේ අවුරුද්ද සමරුවේ. ඉතින් චුට්ටක් පහ වුණත් වීඩියෝ එක ගේන්න ආසාවෙන් තමයි මේක වීඩියෝ කරේ අපි. සතුටින් අවුරුද්ද සමරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි නම් හරිම සතුටින් තමයි අවුරුදු දවස ගත කළේ. වෙනද මමත් බවත් දෙන්නම තනියම තමයි අවුරුද්ද සමරන්නේ. ඒත් අද මේ අවුරුද්ද හරිම සතුටින් අපි ගත කරේ. ඉතින් හස්බන්ඩ්ට ගොඩක් සතුටු දවසක්. එයාත් හරි ආසාවෙන් තමයි අවුරුදු ගානකින් අපිත් එක්ක මේ අවුරුද්ද සමරන්නේ. ඉතින් මුලින්ම චාරිත්‍රානුකූලව ඒ කරන්න ඕන චාරිත්‍ර ඔක්කොම අපි ගෙදර සිද්ධ කරා හරිම සතුටින්. අපේ පරම්පරාවෙන් ගෙන ඒ සාම්ප්‍රදායික පුරුදු අපි මේ වගේ දවසකවත් නැති කරන්නේ නැතුව ඒව ඉදිරියට ගෙන යන්න නම් අපේ ළමයින්ට ඒ දේවල් ආදර්ශමත් විදියට ගත කරන්න නම් පෙන්වන්න නම් එයාලටත් මේවා කියලා දෙන්න ඕන. ඒ නිසා තමයි අපි ඒ විදියටම සමරන්න හිතුවේ. ඇත්තටම වෙනදට නම් මේ වගේ ලකුවට අපි අවුරුද්ද සමරන්නේ මොකද මායි දෝනි විතරයිනේ ගෙදර ඉන්නේ. ඒ නිසා ඉතින් මේ අවුරුද්ද නම් කරන්න තියෙන හැම චාරිත්‍රයක්ම අපි ඉෂ්ට කළා. ඉතින් හරිම සතුටින් සමරපු ගොඩාක් කාලෙකින් අපි මේ විදිහට අවුරුද්ද සමරුවේ. ඉතින් හරිම සතුටින් මේ අවුරුදු දවස ගෙවිලා ගියා. ඉතින් හැමෝගෙම ආදරණීය සිතුම් පැතුම් ඉටු වෙන්න කියලා මම මේ දවසේ ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් බාධක දුෂ්කරතා දුක් කරදර මැද්දේ ඉඳලා එක දවසක හරි මේ විදියට සතුටින් සමරන්න මේ වගේ අවුරුද්දක් ආව එක ගැන ගොඩාක්ම සතුටුයි. ඇත්තටම හරිම සතුටින් ඉන්න හිටිය දවසක්. ඉතින් ඔයාලත් ආදරෙන් මේ අවුරුද්ද සමරන්න ඇති කියලා මම හිතනවා. ගොඩාක් අය මේ චාරිත්‍ර ඉෂ්ට කරනවා. ඒක අපේ සම්ප්‍රදායෙන් එන දෙයක්. ඉතින් ඒ දේවල් ඇත්තටම කරන්න ඕන කියලා මම විශ්වාස කරනවා. එතකොට ඒවා මේවා ගෙවල් වලටත් හොඳයි කියලා මම හිතනවා. මේ දේවල් කිරි උතුරන ඒවා ඒ වගේ චාරිත්‍ර කරන එක ගෙදරටත් වාසනාව සෞභාග්‍ය ගේනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපේ ගෙදර මෙන්න මේ විදිහට තමයි කිරි ඉතුරුවේ. ඊට පස්සේ බුදුන් වැඳලා තමයි මම කිරිබත ලිපේ තියාගන්න හදන්නේ මේ. ඉතින් කිරිබතත් ලිපේ තියලා ඉතුරු වැඩ ටිකත් ඉක්මනින් කරගත්තා. මොකද පැයකට වඩා කාලයක් අපිට තිබුණා. හැබැයි කාලය ඉතුරුණා අපිට ගොඩක්ම. ඉතින් හරිම සතුටින් ඒ වගේම හරිම සමගියෙන් ගත කරපු අවුරුද්දක්. ඉතින් ඇත්තටම ලස්සනට ගෙවිලා ගියා ඒ අවුරුද්ද. ඉතින් දැන් අපි මේ හදන්නේ ගනුදෙනු කරන්න. කෑම කන්න කලින් ගනුදෙනු කරනවා. ඊට පස්සේ තමයි අපි ආහාර අනුභවය කරන්නේ. You're my sunshine on a cloudy day. You make me smile when skies are gray. We laugh and dance, we sing along. Our love is like a never-ending song. You hold my hand, I feel so safe. Every moment
you I embrace. We chase our dreams, we reach for the stars. Together we're strong, no matter where we are. We're a happy couple, like no other. Our love's electric, we light up the night. With you by my side, everything's alright. We're a happy couple, shining so bright. We're a happy couple, shining so bright. So bright. We're a happy couple, shining so bright.